හරි. මට ආවා මෙසේජ් එකක් අද ඔගොල්ලොන් අධ්‍යාපනය ලබන අය ඇති මේ වීඩියෝ එක බලන. මේ channel message එක ආවේ ගණදෙවියන් සහ සරස්වතී මෑණියන් කියන දෙවිවරුන් දෙදෙනාම එකතු වෙලා තමයි මේ වීඩියෝ එක බලන. අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් කවුරුන් හෝ වයසක අධ්‍යාපනය ලබනවා නම් ඒගොල්ලන්ට තමයි මේ channel message එක. අපි බලමු ඒ දෙවිවරු දෙදෙනා මොනවාද ඔයගොල්ලන්ට කියන්නේ. Five of Cups, Nine of Wands, Four of Pentacles, තා මොනවද කියන්නේ? Ten of Wands. හරි. මේගොල්ලෝ කියනවා ඔයා මේ වෙලාවේ මේ දෙවිවරු දෙදෙනා කියනවා ඝන දෙවියෝයි සරස්වතී මෑණියෝ කියනවා ඔයා මේ වෙලාවේ ගොඩාක් ලොකු වගකීමකින් අධ්‍යාපනය අතින්. හරි? හැබැයි ඔයාට මේ බර දරාගෙන යන්න බැරි තරම් මොනවා හරි පීඩාවක් තියෙනවා. ඔයා ඒ පීඩාව තදින් බදාගෙන ඉන්නේ. හරි? මෙතන පෙන්ටකල් එනර්ජි එක තිබුණාට මෙතන තියෙන තණ්හාව වගේනේ නිකන්. ඒතර තදින් බදාගෙන වගේ තමයි ඉන්නේ. හැබැයි ඔයා ඒක නිසා දුකෙන් ඉන්නේ. අධ්‍යාපනය ලබන අය මේ වෙලාවේ යම්කිසි පීඩාවකින් ඉන්නේ. මේ වීඩියෝ එක බලන අධ්‍යාපනය ලබන අය මොනවා හරි දෙයක් තදින් අල්ලගෙන එක්ක මොනවා හරි කෙනෙක් තමන්ගේ ජීවිතයෙන් නැති වෙලා. නැත්නම් තමන්ට මොනවා හරි ලකුණු අඩු වෙලා තමන් කොච්චර දේවල් කරත් ඒ ගන්න ඕන ලකුණු ප්‍රමාණය අඩු වෙලා. මේ වගේ මොනවා හරි දෙයකින් එක්ක තමන් කැමති දෙයක් නැති වෙලා. මොනවා හරි දෙයක් නිසා මේ අධ්‍යාපනය ලබන අය දුකින් ඉන්නේ. හරි? ඒ කියන්නේ දැන් අන්තිම හරිය යන්නේ ඕගොල්ලෝගේ වගකීම. ඒ කියන්නේ අධ්‍යාපනයේ අන්තිම හරිය යන්නේ වගකීම් දරාගෙන ඉදිරියට අරගෙන යනවා. ඔයාට කියනවා විශ්වෙන් තවදුරටත් ඒ වගකීම් අරගෙන යන්නේ අධ්‍යාපනය ලබන්න දිගටම ඔයා කොච්චර මේ විදිහේ පීඩාවටපත් උනත් ඔයා ඔයාගේ දුක තදින් අල්ලගෙන ඉන්න එපා. හරි? දුකට ඇබ්බැහි වෙලා ඉන්න එපා. හරි? ඔයාට මේ දෙවිවරු දෙදෙනා කියන්නේ ඔයා මේ වෙලාවේ දුක් වෙවි ඉන්න එපා කියන එකයි. හරි? අපි බලමු තව මොනවද ඝන දෙවියෝ ඒ වගේම සරස්වතී මෑණියෝ ඔයාට දෙන මෙසේජ් එක මොකක්ද? හරි? හරි. ඔයාට කියනවා මෙන්න මෙහෙම කතාවක්. හරි? සන් කාඩ් එකක් ආවා. එතකොට මේක 6 of Wands, මේක 7 of Pentacles, එතකොට මේක Hermit card. හරි? ඔයා ඉගෙනීම අතින් දක්ෂ පුද්ගලෙක්. හරි? ඔයාට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්. ඔයාට මේ ජයග්‍රහණයට යන්න පුළුවන් කෙනෙක්. ඔයා යනවා. හරි? ඔයා ගොඩාක් මහන්සි වෙලා තියෙනවා. හරි? ඔයා ගොඩාක් මහන්සි වෙලා තියෙනවා. ඔයා දක්ෂ කෙනෙක්, ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්. ඔයාට පේනවද කොච්චර ඔයා වැඩ කරලා තියෙනවද කියලා? හැබැයි ඔයා බලාගෙන ඉන්නවා මේ වෙලාවේ ඔයාගේ දක්ෂකමට අවස්ථාවක් ලැබෙනකම්. හරි? හැබැයි ඔයා ගිහින් තියෙන කාගේවත් උදව්වෙන් නෙවෙයි ඔයාගේම යටිසිතේ නුවණින් තමයි ඔයාගේ අධ්‍යාපනය ලබලා තියෙන්නේ. හරි? ඝන දෙවියන් සරස්වතී මෑණියන් ඔයාට කියනවා ඉදිරියේදී ජයග්‍රහණයක් නියමිතයි. සන් කාඩ් එකක් ආවනේ. හරිද? ඉතින් ඔයාට කියනවා අනිවාර්යෙන් ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා. අනිවාර්යෙන් ඔයා ඇචීව් කරගන්නවා. ඔයාට ශිව දෙවියොත් ඒකට උදව් කරනවා. ඒ වගේම ඔයා බාධක බිඳගෙන යනවා කියනවා. ඔයාට මෙන්න මෙහෙම කියනවා. ඔයා කැමති දෙවි කෙනෙකුට ඔයා අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ඝන දෙවියොන්ට එහෙම නැත්නම් සරස්වතී මෑණියන්ට කහ පාට මල් පූජා කරලා ඔයාගේ ඒ අධ්‍යාපන ප්‍රාර්ථනාව කියන්න කියලා එම දෙවිවරු ඔයාට ආදරයෙන් මතක් කරනවා. තව බලමු මොනවද දෙවිවරු ඔයාට කියන්නේ. හොඳම කාඩ් එකක් ආවේ. බලමු. ඔව්. ඔයා ගොඩාක් වාසනාවන්ත කෙනෙක් කියලා තමයි අධ්‍යාපනයේදී කියන්නේ. ඔයා දැන් නැති වුණත් ඉස්සරහට ඔයා ඔයාගේ රෝදේ කරකව ගන්නවා. Wheel of Fortune කාඩ් එක ආව කෙනා අධ්‍යාපනය අතින් ඉදිරියට යනවා කියන එක. මේ වීඩියෝ එක බලන කවුරු වුණත් ඔයා අධ්‍යාපනය ලැබනවා නම් ඔයාට තනි මතයකට එන්න කියනවා. මට මේක කරන්න පුළුවන්ද? බැරිද කියකි ඉඳ දුක් වෙවි ඉන්නේ නැතුව ඔයා හරියටම තැනකට හරියම තීරණයට ආවොත් ඔයා අධ්‍යාපනය අතින් ඉහළටම යනවා කියන කෙනෙක්. ඔයා ලීඩර් කෙනෙක් වගේ. ඒ කියනවා කවදා හරි
අධ්‍යාපනයෙන් ඉහළට ගියොත්, ඒ කියන්නේ යනවා නම් ඔයා 5 එක කියනකොට ඔයා ආයතනික ප්‍රධානියෙක් මට්ටමේ දක්වා යනවා. ඒකට අවශ්‍ය කරන සැකසුම මේ ගණදෙවියන් සරස්වතී මෑණියන් වට ලබා දෙනවා. විශ්වය ලබා දෙනවා කියලා මෙසේජ් එක තමයි මේ Wheel of the Fortune. ඉතින් මට ගොඩාක් අය මෙසේජ් දාලා තිබුණා ඒගොල්ලෝගේ අධ්‍යාපනයට අවශ්‍ය කරන වීඩියෝ එකකුත් ගේන්න කියලා. මං හිතනවා මේ මෙසේජ් එක, මේ දෙවිවරුන් දෙදෙනා දෙන මෙසේජ් එක ඔයගොල්ලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. මම විශේෂයෙන් ආසයි මෙන්න මේ කාඩ් එක එනවට. මේක ප්‍රධාන මේජර් කාඩ් එකක්. මේජර් අකාන කාඩ් එකක්. මෙතන මේක ආවා කියන්නේ ඕගොල්ලෝගේ කාටවත් අල්ලන්න බෑ. ඔයගොල්ලන්ගේ දුක ඉදිරියේදී තුනී වෙනවා කියන තමයි මේ මෙසේජ් එක දෙනවා. මේ වෙලාවේ හිර වෙලා ඉන්නේ. ඔයා ගොඩාක් මහන්සිලා වැඩ කරන ගමන් ඉන්නේ Eight of Pentacles. හරි? ඔයා හොඳට අධ්‍යාපනය ලබන ගමන් ඉන්නේ. ගණ දෙවියෝ සරස්වති මෑණිට එක පේනවා. දෙවනුත් නිකන් උදව් කරන්න බෑ. ඔයගොල්ලෝ උත්සාහවන්ත වෙන්න. නමුත් ඔයා ගොඩාක් උත්සාහවන්ත කෙනෙක් නිසා ඔයාට කරන්න බැරි දෙයක් නෑ කියලා දෙවිවරු කියනවා. හරිද? මේ ඔයා හිර වෙලා ඉන්නේ. හරිද? ඔයාට කරන්න බැරි දෙයක් මේ ලෝකේ නෑ. මේ වීඩියෝ එක බලනට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. හරි? ගොඩාක් මහන්සි වෙන්නත් පුළුවන්. හරි? බරක් දරාගෙන යන්නත් පුළුවන්. ඒක නිසා ඒගොල්ලොන්ට අනිවාර්යෙන් ඉදිරියේදී ලොකු ලක් එකක් දෙනවා කියලා ගණ දෙවියෝයි සරස්වති මෑණියෝ කියනවා. අනිවාර්යෙන් උදව් කළ ඕගොල්ලෝ යන්න ඕන ඉහළම තැනට ගෙනියනවා කියලා තමයි ඒ දෙවිවරු දෙදෙනා කියන්නේ. ඉතින් ඕගොල්ලෝ ඒ දෙවිවරු දෙදෙනාට ගණ දෙවියන්ටයි සරස්වති මෑණියන්ටයි ස්තුතියි කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපි අවසාන වශයෙන් බලමු වාට තාම මොකක්ද දෙන මෙසේජ් එක ගණ දෙවියෝයි. my god. අනිවාර්යෙන් බ්ලෙසිං එක. ඔයා බැලන්ස් වෙන්න කියනවාට විශ්වයේ ආශිර්වාදය ටෙම්පරන්ස්. මෙතනින් එහාට නම් දෙවියන්ගේ කාඩ් එකක් නැහැනේ. ඔයාට අනිවාර්යයෙන් දෙවියෝ ආගේ ළඟ ඉන්නවා. මේ ඝන දෙවියෝ සරස්වති මෑණියෝ ළඟ ඉඳගෙන ඔයාට උදව් කරනවා කියනවා. අධ්‍යාපන ඉහළටම ගෙනියන්න උදව් කරනවා. ඔයා දක්ෂ පුද්ගලයෙක් කියලා තමයි කියන්නේ. අධ්‍යාපනයේ ගොඩක් වැඩ කරන මහන්සි වෙන කැප වෙන පුද්ගලයෙකුට අනිවාර්යෙන් දෙවියෝ උදව් කරනවාමයි කියලා තමයි මේ කාඩ් එකෙනුත් කියන්නේ. ඉතින් ඔයාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. ගණ දෙවියෝයි සරස්වති මෑණියෝයි. Thank you.